හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔන්න අද මම ආවා ග්‍රෑන්ඩ් බෙල් හොටෙල් එකේ රූෆ්ටොප් බාර් එකට. ඉතින් ඇත්තට මම මේ වීඩියෝ එක ගන්න හිතුවේ මෙතෙන්ට තියෙන view එක පෙන්වන්න ඔයගලන්ට. ඔයගලන්ට පේනවා මාරම ලස්සන කොළඹ පේනවා. කොළඹ විතරක් නෙමෙයි ගොඩක් ඈතින් අතු පන්තියකුත් පේනවා. ඉතින් මාත් එක්ක මේ වීඩියෝ එක පුරාටම රැඳිලා ඉන්නේ. ඔයගලන්ට පෙන්වන්න මෙතනින් කොහොමද කොළඹ වටේ පේන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ රූෆ්ටොප් බාර් එක ග්‍රෑන්ඩ් බෙල් හොටෙල් එකේ. ඒත් එක්කම මාරම ලස්සනට මෙතනින් කොළඹ පේනවා. අර ඕගලන්ට පේන නැති ඈත කඳු පන්තියක් පේනවා. කඳු වලල්ලා ගොඩක් ඈතට වෙන්නේ. ඉතින් ඕගලන්ට හිතා ගන්න පුළුවන් කොච්චර උසකද මම මේ ඉන්නේ කියලා. හරිම ලස්සනයි. ඉතින් මේ බලන්න මුහුද මාරම ලස්සනයි. ලස්සන තියෙනවා මෙතන කෝච්චි පාර තියෙනවා. ඒත් එක්කම වාහන යන පාර තියෙනවා. ඊට පස්සේ මේ වගේ ලස්සන බිල්ඩින්ග්ස් තියෙනවා. මේ වගේ වීව් එකක් බලන්න මේ වගේ උඩකට එන්න ඕනේ. යමු ටිකක් තව ඉස්සරහට කොහොමද කියලා බලන්න. මෙතන පූල් එක ලස්සනට හදලා තියෙනවා. ඉතින් පූල් එකත් එක්ක තියෙන වීව් එක මාර්ම ලස්සනයි. ඒක මාර්ම ලුක් එකක් තියෙන්නේ මෙතන. අතන ඈතින් පෝට් සිටි එක පේනවා. ඉතින් අපි යමු බලන්න පෝට් සිටි එක පැත්තට ටිකක්. But even they charge me like $3 for 1 night. ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඇවිල්ලා යා ෆොටෝස් ගන්නවා මෙතන. අර ඇතින් පේන්නේ පෝට් සිටි එක. ඉතින් මාරම ලස්සනයි. මෙතනත් පූල් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අර ඈතින් පේන නෙළුම් කුරුණ ඒත් එක්කම බීරයව පේනවා. මාරම ලස්සනයි මෙතන. අමාලි හොටෙල් එක මෙතන තියෙනවා. පල්ලෙහෙන් ගාලු පාර තියෙනවා. ඉතින් බලන්න පෝට් සිටි එක නම් මෙතන පට්ටම ලස්සනට පේනවා. ඇත්තට මාරම ලස්සනයි මුහුද. මේ වගේ උඩකින් ඉඳන් බලද්දි මුහුදේ රැලි ගහන එක මාරම ලස්සනට පේනවා. කොළඹ මේ වගේ ලස්සනද කියලා හිතෙනවා. මේ වගේ උඩකට නැග්ගාම මාරම ලස්සනයි ඉතින්. ඔන්න ඉතින් මම අද මේ වීඩියෝ එක ඇත්තටම අරන් ආවේ ඔයගලන්ට මේ view එක පෙන්වන්න. මොකද මාරම ලස්සන view එකක් නිසා. ඈතින් නැව් වගේක් යනවා පේනවා. මාරම ලස්සනයි. ඉතින් ඔන්න මේ විදිහට තමයි ග්‍රෑන්ඩ් බෙල් හොටෙල් එකේ ඉඳන් මේ කොළඹ පේන්නේ මුහුදත් එක්ක. මාර්ම ලස්සනේ. පුළුවන් ඇවිල්ලා බලන්න මෙතෙන්ට. ඉතින් තවත් වීඩියෝ එකකින් මම ඔයගලම ආයෙමත් හම්බ වෙන්නම්. මම මේ පොඩි වීඩියෝ එකක් ගෙනාවේ ඔයගලන්ට බලලා පොඩ්ඩක් කොහොමද කියලා මේ පැත්ත ඔයගලන්ට බලා ගන්න. මාර්ම ඉතින් ලස්සනයි. මුහුදක් එක්ක මේ විදිහට පූල් එකක් තියෙද්දි ඒක මරු. ඒ කියන්නේ හවස වගේ මේ පූල් එකට බැහැලා ඉන්න පුළුවන් නම් මුහුදක් බලාගෙන ඒක සුපිරිම සුපිරි. ඉතින් ඔයගොල්ලෝ ඒක විඳින්න නම් අනිවාර්යෙන් මේ වගේ තැනකට ඇවිල්ලා බලන්න ඕනේ. එහෙනම් තා වීඩියෝ එකේ ඔයගොල්ලෝ ආයෙමත් හම්බ වෙන්න. කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මගේ මේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තා වීඩියෝ එකේ මම ඔයගොල්ලෝ ආයෙමත් හම්බ වෙන්න.